අපි මෙතනින් එහාට මේක සාකච්ඡාව අරගෙන යන්න සර්. අපි මං කැමති මේ වගේ ප්‍රශ්නයක් අහන්න. දැන් අපි බේසික්ස් ටික කතා කරානේ මේකේ. එතකොට මේ ගුවන් බලය නැත්නම් යා වෝෆෙයා කියන එක ගුවන් සංග්‍රාමය ලොකුවට වෙන්න නිසා ඇත්තටම පළවෙනි ලෝක යුද්ධේ ඉඳන් ඉස්සරහට තමයි ඕක යන්නේ. මම දැන් සරලා දෙන්නගෙම මේක තොරතුරු ගන්න කැමති. කොහොමද මේ ගුවන් බලය සහ නැත්නම් ගුවන් සංග්‍රාමය කියන එක විකාශනය වුණේ, ඉවෝල්ව් වුණේ? අපි පළවෙනි ලෝක යුද්ධේ ඉඳන් ඉස්සරහට පොඩ්ඩක් යන්න සර්. මේක පොඩ්ඩක් සරලා දෙන්නගෙම මේ ඒ ගැන පොඩි විස්තරයක් ආවොත්. මං හිතන්නේ ගුවන් ඒ කියන්නේ දැන් අපි වර්ල්ඩ් වර් 1 එක ගැන කතා කරන්නේ යම්කිසිම එයා පවර් සහ මේ evolution of air power හරි evolution of air warfare කියන එක ගැන කතා කරද්දී යම්කිසිම අපි කැමති powered aircraft එකක් ගැන කතා කරලා පටන් ගන්න. but ඉතින් ඒකේ in reality balloons නේ අපි use කරන්නේ මුලින්ම. ඒ balloons use කරලා ඉවර වෙලා what we do is trying to gather aerial reconnaissance. ඉතින් දැන් අර කතාවක් තියෙනවානේ history repeats කියලා ඉවර වෙලා. So after about 100 years, where we are is right now is at trying to deny. ඒ කියන්නේ අපි denial කියලා එකක් දාලා තියෙන්නේ දැන්. So we are trying to denial that access to the enemy. So that is where we started. මේ අතරම බලුවතින් එහෙම you use the අර මං කිව්වා වගේ හරි ෆැසිනේෂන් එකක් තිබුණා උඩට ගිහිල්ලා ඔය ගුවන කියන එක පාවිච්චි කරන්න යුද්ධයක් සඳහා. එතකොට උඩට ගිහිල්ලා බැලුවේ ඉස්සෙල්ලාම කොච්චර දුර අපිට පේනවද කියන එකනේ. කොච්චර ඈතට බලන්න පුළුවන්ද, මොනවද මේ එනමි කරන්නේ කියන එක බලන්න. ඊට පස්සේ ප්‍රශ්නේ උනේ මොකද්ද? මේක නවත්තන්නේ කොහොමද? දැන් මේක මෙනස් එකක් නේ. දැන් මේක නවත්ත ගන්නේ කොහොමද? That's how it evolved. That's how it developed. Evolution කියන එක it was inevitable. මං හිතන්නේ මේ යුද්ධයකට මේක පාවිච්චි කරාට පස්සේ මං හිතන්නේ එතන අපි ඇත්තම කතාව ගත්තොත් එහෙම මේ එයාක්‍රාෆ්ට් එක කියන එක යුද්ධය උදව් වුණා කියන එක තමයි මම දකින්නේ. නැතුව යුද්ධෙට එයාක්‍රාෆ්ට් එක උදව් වුණාට වැඩිය එයාක්‍රාෆ්ට් එක ඉවෝල්ව් වෙන්න අද තියෙන තැනට යුද්ධය ඉවහල් වුණා. මොකද මේ අර ඕකේ එක මම දකින විදිහට මේ ඔය World War 1 එක පටන් ගත්තම they were using the aircraft merely to do the artillery corrections and the reconnaissance, right? අර කතාවක් තියෙනවා මේ මම හිතන්නේ ශාමුත් බලලා තියෙනවා ඕකේ අර මේ YouTube වීඩියෝ එකක් තියෙනවා 1942 වල වීඩියෝ එකක්. he's there, he's portraying that's a wonderful video. I think you should put the link in this so that everybody will get a chance to see it. ඒක මෙහෙම අතවනාගෙන තමයි යන්නේ. This was 1942 when the second world war is going on. But ඒකේ එනේ evolution එක පෙන්නනවා. අපි කැලෙට්ලට පෙන්නනවා ඔය වීඩියෝ එකේ දවස්වල. very very fascinating video. අතවනාගෙන යන්නේ දෙන්න මෙහෙම පාස් වෙනකොට එනමිස දෙන්න because they were friends. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ෆ්‍රෙන්ඩ් කියන එකෙන් එහාට ගිහිල්ලා මෙයාවට කොහොමද පොලොප්පම් කරලා එහෙම තමයි කේන්ති යන්නේ. ඉස්සෙල්ලාම ගඩොලකින් තමයි ගාන්නේ. මේ ඔන්න ඕක විදිහට තමයි ඒක අර ලස්සනට එක හදලා තියෙනවා අර සාහිත්‍යමය රසයක් දීලා. මේ බට් ඉතින් මම හිතන්නේ ඒකයි අර මේ ඉස්සෙල්ලාම අපි අර මේ එයා වෝ එකේ මේ අපි ගත්තොත් එහෙම ඔය හොඳටම ස්කෝ කරපු කට්ටිය නැත්තම් very popular කට්ටිය මේ ඇවිල්ලා වෙලා මාක්ස්මන්ලා වෙන්නේ. ඒගොල්ලෝ ෆ්ලයි කරාට වැඩිය මේ මාක්ස්මන් කෙනෙක් හින්දා ඒගොල්ලන්ගේ ඒරියල් වික්ටරීස් වැඩිනේ. somebody like Manfred von Richthofen. මං හිතන්නේ ශාම් හොඳටම දන්නවා. he's Sham's from a presentation. හරිද? මම ශාම්ගෙන් තමයි ඔය Manfred von Richthofen ගැන ඉගෙන ගත්තේ. So and ඉතින් මං හිතන්නේ because he was a marksman more than a pilot. හැබැයි ඉතින් එතනින් එහාට ඉවෝල්ව් වෙන්න ගත්ත මේක ගුවන් යානය මේ යුද්ධ කටයුතු සඳහා භාවිතා කරන්න කොහොමද, මේක මැනුව කරන්න කොහොමද somebody like Maxim Elman. අපර දෙන්න සර්. ඒ කියන්නේ මේ පළවෙනි ලෝක යුද්ධය තමයි ඔය මම හිතන්නේ මේ එයා කොම්බැට් කියන එක එන්නේ. ඉතින් පළවෙනි ලෝක යුද්ධය තමයි මේක මෙන්නේ කරලියට ආවේ. සහ මෙතනදී අපි ගොඩක්ම සඳහන් කරන්න ඕනේ සහ අපි අපේ කෘතවේදීතාවය මං හිතන්නේ පුද කරන්න ඕනේ මේ වගේ ඉනෝවේෂන්ස් ගෙනාපු ඉනෝවේටිව් තින්කර්ස් ලටයි ඒවා ලෝකෙට යථාර්ථයක් කරපු ඒ කාලේ මුල් කාලේ හිටපු ඉංජිනේරුවන්ටයි. උදාහරණයක් විදිහට ගත්තොත් අර රොෂාන්ස කියපු වීඩියෝ එකේම තියෙනවා මේකත් අර බොහොම රසබර විදිහට ඒක ඩිපික් කරනවා මේ දැන් අර
එක්කෙනෙකුට කොලොප්පම් කරගෙන ගියේ කේන්තියට යුද්ධ කරන්න ගත්තානේ. ඒ කියන්නේ යුද්ධ කරන්න ගන්නේ ප්ලේන් එක යන ගමන් පිස්තෝලයක් අරගෙන දෙපැත්තට වෙඩි තියා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුණා නෑ මේක මීට වඩා ලේසි ප්ලේන් එකටම ගැට ගැහුවා නම් ලේසි තුවක්කුව කියලා. ඊට පස්සේ නමුත් ප්‍රශ්නකට තියෙන්නේ වෙඩි තියනකොට ඉස්සරහින් තියෙනවා ප්‍රොපෙලර් එක. ඉතින් අර වෙඩි තියනකොට ප්‍රොපෙලර් එක කැපිලා යනවා වෙඩි පාරට. ඊට පස්සේ ප්ලේන් එක කඩන් වැටෙනවා ඒක හින්දා. ඉතින් මේක ඒක ඇත්තටම ඒ කියන්නේ ඒ කාටුන් එකේ බොහොම කොමික් විදිහට ඒක පෙන්නුවට ඒක ඇත්තටම ඒ කාලේ තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් ඇන්තනි ෆොකර් තමයි මේක ඕවර්කම් කරේ සින්ක්‍රොනයිසේෂන් ගිය නැත්තම් ඉන්ටරප්ට් ගිය කියන නිර්මාණයත් එක්ක. ඊට පස්සේ කාලෙන් කාල ඊට පස්සේ ජෙට් එන්ජින් එක ගෙනාවා ෆ්‍රැන්ක් විටල් ඇන් තව ඒ කාලෙම පැරලල් ජර්මන් නිර්මාණකරුවෙකුත් ඒක ගෙනාවේ. ඉතින් අදටත් ඒ දෙන්නා they are both regarded as co-inventors of the jet engine. ඉතින් jet engine එක derive කරපු එකම it was a significant effort. ඊට සර් සාමාන්‍ය පස්සේ පොඩි අපි ගත්ත බාධා කිරීමක් ඔව් සර් මේ දැන් කාරණා දෙකක් මට සර්ලා දෙන්නගෙන් මුලින්ම රොෂාන්සර්ගෙන් මේක අහන්න. සර් දැන් අර කතා කරා පළවෙනි ලෝක යුද්ධයේදී ආකොම්බැට් එක ආවා ඒත් එක්කම මේ එතනදී සර් නමක් ගෙනාවා. මැන්ෆ්‍රෙඩ් වොන් රිස්තෝෆන්. කවුද සර් මේ මැන්ෆ්‍රෙඩ් වොන් රිස්තෝෆන් කියන්නේ? කියලා පොඩ්ඩක් කියලා. මම හිතන්නේ මට වැඩිය හොඳට ශාම්ට කියන්න පුළුවන් මේ මැන්ෆ්‍රෙඩ් වොන් රික්ටෝෆන් කියන්නේ කවුද කියලා because that is his presentation. මැන්ෆ්‍රෙඩ් වොන් රික්ටෝෆන් කියන වර්ල්ඩ් වෝ 1 කාලේ ලුෆ්ට්වාෆ් එක නැත්නම් ජර්මන් එයාෆෝස් එකේ හිටපු ෆයිටර් පයිලට් කෙනෙක්. මේ කාලේ Is very commonly named as Red Baron. රෙඩ් Everybody බැරන්. knows Red Baron. රෙඩ් බැරන් චිත්‍රපටයකුත් තියෙනවා. මොකද එයා ෆ්ලයි කරේ ෆොක ඩ්‍රයිඩ් එක D1. කියලා Yes. ඒ කියන්නේ විංස් 3ක් තියෙන ට්‍රයිප්ලේන් එකනේ. ට්‍රයිප්ලේන් එකක්. ඒක එයා මේ රෙඩ් බ්‍රයිට් රෙඩ් කලර් එකකින් තමයි එයා ඒක කියන්නේ ඩෙකොරේට් කරන් හිටියේ එයාගේ පර්සනල් එයාක්‍රාෆ්ට් එක. ඉතින් ෆස්ට් වර්ල්ඩ් වෝ කාලේ ඇලයිඩ් එයාක්‍රාෆ්ට් 80ක් එයා ෂූට් ඩවුන් කරා. ඉතින් සාමාන්‍ය I එයා think it's එනවා 80 or 88. I 80 think it's 80 80 81 එකට යද්දි තමයි යාව වැටෙන්නේ. he was Shot down. shot down. Yeah. Australian sergeant කෙනෙක් තිබ්බා කියලා තමයි he දැන් claims. සැලකන්නේ. He claims. Yeah. Yes. ඉතින් ඒ වොන් රික්ටෝෆන් උත් ඇත්තටම අර කිව්වා වගේ more than a pilot he was a great marksman. So and he just found the art of maneuvering the aircraft to get a good shot. And එයාගේ යටතේ එයා ගෲම් කරා වෙනම ටීම් එකක්. ඒ හැමෝම දැන් රික්ටෝෆන් රතු පාට වගේ තව කට්ටියටත් එයා කිව්වා තම තමුන් කැමති පාටවල් දාගන්න කියලා. ඉතින් ඒකින්ද එයාගේ ටීම් එකට The Flying Circus කියලා නමක් වැටලා තිබ්බා ඒ World War 1 කාලේ. පස්සේ කාලේ World War 2 There is a flying formation known as known as the Flying Circus. ඉතින් World War 2 කාලේ even to date there is a flying Yeah. squadron in Germany at named after them. Luftwaffe named under Richthofen. I think World War 2 කාලේ හිට්නක දකුණු අත වගේ හිටපු Hermann Göring was also a member of the Flying Circus at that time. පළවෙනි ලෝක යුද්ධයේ. පළවෙනි ලෝක යුද්ධෙදී. ඉතින් There's a movie about Hermann Göring acted by Russell yes, Crowe. Russell Crowe Nuremberg ne? Nuremberg, yes. Nuremberg. So I couldn't watch the movie, but I think it's a masterpiece. it's a masterpiece, and we'll invite all our fellow viewers who have seen that to drop us a comment and